කවදාරි අහලා තියෙනවද කිලෝමීටර් 3.8ක දුර ඉලක්කයක් ගත්ත ස්නයිපර් කෙනෙක් ගැන? කවදාවත් තමන්ගේ ඉලක්කයක් මගහරින්නේ නැති, තමන් කවුද කියලා කාටවත් හොයාගන්න බැරි ලෝකේ ඉන්න අద్භූතම කුලී මිනිමරුව කවුද? ඒ තමයි අපි අද කතා කරන ජැකල්. ජැකල් කියන්නේ අති දක්ෂ ඕනෑම වෙලාවක වෙස්මාරු කරගන්න පුළුවන් මිනිමරුවෙක්. ඔව් ලෝකේ පුරා සංචාරය කරමින් අති නවීන තාක්ෂණයෙන් ඔහුගේ ඊළඟ ඝාතනය සැලසුම් කරනවා. හැබැයි කතාව ටිකක් දුර යද්දි දඩයම් කරුවෝ දඩයම් වෙන්න පටන් ගන්නවා. මෙතන තමයි කතාවේ ටර්නින් පොයින්ට් එක. ජැකල් තමන්ගේ ඉලක්කයට ලං වෙද්දිම බුද්ධ්‍යංශයේ ජැකල්ව ලුහු බඳින්න පටන් ගන්නවා. ඒක තමයි මේ මූවි එකේ තියෙන හොඳම හරිය. කවුද අන්තිමට ජයග්‍රහණය කරන්නේ? දඩයම් කරුද නැත්නම් දඩයම් කරන්නද? මේක අපි බලන්නේ නිකම්ම වෙඩි තියාගන්න මූවි එකක් වගේ නෙමෙයි. මේක මොලේ පාවිච්චි කරලා ගහන ගේමක්. ඔයත් මේ වගේ මූවිස් වලට ආස නම් මේ සීරීස් එක ඔයාට. ඉතින් ඔයාලා මේක බලලා තියෙනවනම් මේක අවසානය ගැන මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ සුපිරිම ෆිල්ම් සීරීස් ගැන දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. This is a wild goose chase and it's not helping.